ඔයා WhatsApp එකේ මෙන්න මේ settings ටික හදාගෙන නැත්නම් ඔයා දන්නේම නැතුව ඔයාගේ WhatsApp එක hack වෙන්න පුළුවන්. මොකද දැන් ෆයිල් එකක් download කරලා එහෙම නැත්නම් link එකක් click කරන්නේ නැතුවම ඔයාගේ WhatsApp එකට ඔටෝම ෆයිල් එකක් download වෙන්න සලස්වලා ඔයාගේ WhatsApp එක hack කරන්න පුළුවන් විදිහට දැන් hackers-ලා දියුණු වෙලා තියෙනවා. ඔයාගේ group එකකට එහෙම නැත්නම් දන්නේ නැති number එකකින් ඔයාට ෆයිල් එකක් එවලා ඒක ඔයාගේ phone එකට ඔටෝම download වෙන්න සලස්වලා ලේසියෙන්ම ඔයාගේ WhatsApp එක hack කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා දැන්ම බලන්න මෙන්න මේ settings ටික ඔයාගේ WhatsApp එකේ හදාගෙනද තියෙන්නේ කියලා. ඔයා WhatsApp එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට උඩ ඉරිතුන click කරලා settings යන්න. ඒකේ ගියාට පස්සේ පල්ලෙහාට ගියාට පස්සේ storage and data යන option එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා media auto download කියන තැන when using mobile data කියන තැන click කරලා එතන තියෙන photos audio video documents මෙන්න මේ ටිකම අයින් කරලා ඕකේ කරන්න. ඊට පස්සේ when connected on wifi කියන තැන click කරලා එතනක් තියෙනවා photos audio video documents මෙන්න මේ ටිකත් මෙන්න මේ විදිහට අයින් කරන්න. ඒකට හේතුව තමයි ඔයාට group එකකින් document එකක් හරි virus එකක් හරි ඒවට පස්සේ මෙන්න මේ ටික දාලා තියෙනවා නම් automatically ඔයාගේ phone එකට මේක download වෙනවා. ඊට පස්සේ ඒ hackerට පුළුවන් ඔයාගේ WhatsApp එක ලේසියෙන්ම hack කරන්න. ඒක නිසා තමයි කියන්නේ මෙන්න මේ ටික අයින් කරලා ඔයාගේ settings ටික හදාගන්න කියලා. ඒත් එක්කම දන්නේ නැති numbers වලින් එන messages නවත්තන්න ඔයාලා කරන්න තියෙන්නේ settings වල privacy වලට ගිහිල්ලා මෙන්න මේ විදිහට advanced යන්න. advanced ගියට පස්සේ මෙතන තියෙනවා block unknown account message කියලා. මෙන්න මේ ටික එක on කරගන්න. මේකෙන් වෙන්නේ ඔයා නොදන්න numbers වලින් එන messages මේකෙන් block වෙනවා. මෙන්න මේ settings ටික on කරගත්තට පස්සේ ඔයාගේ phone එකට message එකක් හරහා එන virus ඉබේම download වෙන එක නවතිනවා. ඒකෙන් ඔයාගේ WhatsApp එක බේර ගන්න පුළුවන්. ඉතින් ඔයා දැම්ම බලන්න ඔයාගේ WhatsApp එකේ මෙන්න මේ settings ටික හදාගෙනද තියෙන්නේ කියලා.